මොනවද අපේ මේ කැලේ වෙන්න යන්නේ? මෙන්න මොලේ වැඩක්. එන්නකො බලන්න යන්න මාත් එක්කම මොකද්ද මේ අලුත් දේ කියලා. කෝ මේනවා කියපු කිසි කෙනෙක් වෙලාවට එන්නේ නෑනේ. අයියෝ ඉතින් මේ මිනිස්සුත් එක්ක වැඩක් කරන්න බෑනේ. නෑ වැරදුනා. සත්තුත් එක්ක. සත්තුත් මිනිස්සු වගේමයි. කිසිම වෙලාවක හරියට වැඩක් කරන්නේ නෑනේ. මේ සිංහයෝ මොකද්ද මේ කැලේ වෙන්නේ කියලා මට කියනවද? ඒකද? මම මේ තරඟ විභාග වලට වැදගත් වෙන පාඩමක් කියලා දෙන්න යන්නේ. ඔන්න එනවා මගේ අලුත් ළමයි ටික. එහෙනම් ළමයිනේ අපි යමු. ඒ පාඩම බලන්න. කොහෙටද සිංහරාල අපිව මේ එක්කගෙන යන්නේ? අපි කොතන ඉඳලාද පාඩම් වැඩ ටික කරන්න යන්නේ? හා මග පස්සෙන් ඉක්මන් කරලා එන්නකෝ. අන්න අර තියෙන දිය ඇල්ල ළඟට. එතන හොඳයි ඔළුවටත් නිදහස්. මනස නිදහස් වෙනකොට පාඩම් කරන්න ලේසි. ළමයිනේ මං අද ඉස්සෙල්ලාම ලේසි පාඩමකින් පටන් ගන්නම්කෝ. විරුද්ධ පද තමයි අද කියලා දෙන්න යන්නේ. උදේ සවස සතුරු මිතුරු පෙර පසු වූ නැත. අඩු වැඩි ඉර හඳ රෑදාවල් අව්ව වැස්ස ලොකු කුඩා යන එන සුදු කළු හැමෝම ආගත්තද මුල් ටික. හැම වෙලාවෙම සින්දු කියන්න බෑ ළමයි. මටත් කියලා ආත්මගරුත්වයක් තියෙනවා. ඔන්න අහගන්න ආරම්භය නම් අවසානයේ එපිට මෙපිට නැගෙනහිර නම් බස්නාහිර පෙරදිග අපරදිග උතුර කිව්වොත් දකුණ සමත් නම් අසමත් ජය පරාජය සසල නිසල දක්ෂ නම් අදක්ෂ දිනුම නම් පැරදුම ප්‍රකට අප්‍රකට පෙනී නොපෙනී සහිත නම් රහිත ආගන්තුක නේවාසික නවීන නම් පුරාණ තේරුණාද? අනේ උතුමාණනි තව ටිකක් කියලා දෙන්න පුළුවන්ද අපිට? පුළුවන් මොකද බැරි මේ තියෙන්නේ අමතර කරුණු ටිකක්. එහෙනම් ඔන්න මෙන්න මේ ටිකත් බලා ගන්නකො හොඳට. මේ තියෙන්නේ ළඟ දුර පෙර පසු මේ තියෙන අපි ඉගෙන ගත්තේවත් මෙතන තියෙනවා. හොඳට පාඩම් කරගන්න ඕනේ මේ ටික බලලා. හොඳයි අදට දරුවනේ මේ පාඩම ඉවරයි. ඊළඟ දවසේ ඔයාලා එනකොට අලුත් පාඩමකට ලෑස්ති වෙලා එන්න ඕනි. ඒ විතරක් නෙවෙයි අලුත් දවසක අපේ අලුත් වීඩියෝ බලන්න මිනිසුන් ලෑස්ති වෙලා ඉන්න ඕන. මිනිස්සු ඔයාලට කියන්නේ මේ. ඒ විතරක් නෙවෙයි මේ ටික ඊළඟ දවසේ එනකොට අමතක වෙලා තිබ්බොත් මම ඔයාලා එක්කෙනා ගානේ කනවා. තව එකක්. අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්නත් අමතක කරන්න එපා. තව ඉස්සරහට තව වටින වැඩ ටිකක් තියෙනවා.